එතකොට මේ ශුක්‍රාණුක මේ ඔලු ගෙඩියකුත් එක්ක පොඩි වලිගයක් තියෙන්නේ. ඔළුව කෑල්ලේ තමයි එයාගේ තියෙන ජෙනෙටික්ස් ටික තියෙන්නේ. ජාන ටික තියෙන්නේ අනිත් තමන්ගේ ජාන මේ ටික තියෙන්නේ ඔලු ගෙඩියේ. නැට්ටෙන් තමයි වලිගෙන් තමයි ඒක පීනන්න උදව් කරන්නේ. හැබැයි ඕක ගිහිල්ලා අර එග් එකට ගියොත් ඇතුළට ගියොත් එක අහිනේ යන්නේ. ඒ වලිගේ කැඩෙනවා. වලිගේ හැලෙනවා. ඒකයි අපේ වලිගේ හැලෙන්නේ. වලිගේ හැලෙන්නේ අර ඒ වෙලාවේදී වලිගේ හැලෙනවා. හැබැයි මේකේ තව මේ ඉන්ටරෙස්ටිං තව කතාවක් තමයි මේ ඔය ඒකට කියනවා මේ ස්පර්ම්ස් කම්පිටිෂන් එක කියලා. ඒක වෙනම තියරි එකකුත් තියෙනවා. ඒ කියන්නේ ස්පර්ම් එකක් ලොකු තරගයක් තියෙනවා ඒගොල්ලන්ට. ලොකු ධාවන තරගයක තමයි මේ ස්පර්ම් එකක් ඉන්නේ. ඒ කියන්නේ මේ ඉස්සල්ලාම වේගෙන්ම යන්න පුළුවන් එක්කනා ගිහින් තමයි මේ යන්නේ. ඔයා හිතන විදිහට ඇයි මේ තරගෙ තියෙන්නේ? ඒක නම් දන්නේ. මේ ගැහණු අය කෙනෙක්ගේ ඇඟ ඇතුළකට ස්පර්ම් එකක් ගියොත් ස්පර්ම්ස් ගොඩාක් යනවනේ. කියන්නේ එක කවුන්ට් එක මිලියන ගාණක් තියෙනවනේ. ඒතර මේ මිලියන ගාණ ඇතුලේ එක්කෙනෙක් මාර ෆයිට් එකක් දීලා එතෙන්ට යන්නේ. එතකොට ඒකට හේතුව තමයි අපේ ඇඟේ, ඒ කියන්නේ කාන්තාවගේ ඇඟේ මේ ශුක්‍රාණුවක් ආවම ගන්න ආක්‍රමණයක් විදිහට. අපේ තියෙන ප්‍රතිශක්ති පද්ධතිය ටක් ගාලා එයාව රිජෙක්ට් කරන්න මේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකට අහු වෙන්නේ නැතු වෙන්න තමයි අර එක්කෙනෙක් වේගෙන් දුවලා මේ වේගෙන් ඒ කියන්නේ ඇදිලා වේගෙන් පීනලා දුවනවා නෙමෙයි පීනනවා. වේගෙන් පීනලා ගිහලා අරකට මට රිංග ගන්න. ඊට පස්සේ මුකුත් කරන්න බෑ. පණ බේර ගන්න තමයි යන්නේ. පණ බේරා ගන්න එකයි. එක්කනයි පණ බේර ගන්න ඉතින්. ඒ කියන්නේ මිලියන ගාණකින් එක්කෙනෙක් පණ බේර ගන්නවා. පණ බේර ගත්තොත් තමයි ළමෙක් හැදෙන්නේ. ඉතින් එහෙම එකකට එපා කියන්නේ කිසි හේතුවක් නැහැ මම හිතන්නේ. පණ බේර ගන්න එක එකයි. ඔව්. ඒක ආශ්චර්යමත් දෙයක්. ඒ කියන්නේ ඒ කවුන්ට් එකේ තේ මිලියන ගානෙත් ඉන්න ශක්තිමත්ම කෙනා තමයි ශක්තිය කියලා කියන්නේ එයා තමයි එතන වේගවත්ම කෙනා. යන්න ඕනේ විදිය කොහොමද? කියන්නේ ඒක සාමාන්‍යයෙන් අතේ ගහලා යන්න ඕනද කලින් නෙමෙයි. එයා මේ දවස් 3කටවත් කලින් ඒක නවත්තන්න ඕනේ. හැබැයි ඊට එහා නවත්තන්නවත් හොඳ නැහැලු. මොකද එතකොටත් අර ශුක්‍රාණු බ්‍රේක් ඩවුන් වෙන්න බලනවා කියලා කියනවා. ඒක නිසා දවස් 3කට කලින් මම හිතන්නේ ඒක පරිත්‍යාග කරන්න කැමති අයට කරන්න ඕන දේවල් ටික දැනුවත් කරනවා. මෙන්න මේ ටික වෙන්න ඕනේ කියලා. ගොඩාක් කල් නොකර ඉන්න කෙනුත් ඒ ශුක්‍රාණු වල සරුභාවය අඩු වෙනවා. මෙතන අනිත් එක තමයි මේ ලෝකෙ මෙහෙ කොහොමද කියලා දන්නේ නැහැ. ලෝකේ නම් සාමාන්‍යයෙන් මේ ඩෝන කෙනෙක්ගේ ස්පර්ම්ස් දෙන කෙනාගේ සියලුම දේවල් එයාගේ ඇස්වල පාට, එයාගේ කොණ්ඩේ, එයාගේ උස, එයාගේ බර, ඊට පස්සේ එයා මොනවද කරන්නේ, එයාගේ ෆැමිලි හිස්ටරි එක, එයාගේ පවුලේ ඉතිහාසය, මේ වගේ ලොකු ප්‍රොෆයිල් එකක් එයාගේ හදනවා. වෙන රටවල් වල නම් මෙහෙ කොහොමද දන්නේ? ස්පර්ම් එකක් ලබා ගන්නකොට කාන්තාවකට පුළුවන් ද ඉල්ලීමක් කරන්න. ඒ කියන්නේ මොන රටේද මොන වර්ගයේද කියන එක තෝරා ගැනීම. මොන වගේ පුද්ගලයෙක්ද? ඔව් දැන් එහෙම පුළුවන් කියලා කියනවා. මෙහෙ පුළුවන් ද දන්නේ නැහැ. වෙන රටවල් වල නම් ඔන්ලයින් ඇප් තියෙනවා. ගිහිල්ලා Tamanට සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ පුද්ගලයාගේ ස්පර්ම් එකක් මට දෙන්න කියලා. ඒක Tamanට තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ රුචිකත්වය අනුව ඒ කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඒ පින්තූරවල එයාගේ සම්පූර්ණ ටික තියෙනවා. ඒ කියන්නේ